හායි ඉතින් ඔන්න ඉතින් අද ඔයාලට අරගෙන එන්නේ අන්බොක්සින් වීඩියෝ එකක්. ඉතින් සැහැණ කලින් ඉඳලා අන්බොක්සින් වීඩියෝ එකක් අරගෙනවා කියලා හිතුවා. ඉතින් නමුත් හැමදාමත් ඒක කරන්න බැරි වෙනවා. මොකද ඕඩර්ස් එනවා. ඒ අතර බිසි වෙනවා. ඉතින් ඒකත් එක්ක කඩන්න වෙලාවක් නැහැ වීඩියෝ එකක් කරන ගමන්. ඉතින් පැකේජස් ටික ගොඩ ගහගෙන තියාගන්නත් බෑනේ. ඉතින් ඒ අතර ඉක්මනටම කඩලා බලන්න මොනවද තියෙන්නේ කියලා. ඉතින් මම ගොඩක් වෙලාවට මීට කලින් ෂේන් එකෙන් තමයි බඩු ගොඩක් වෙලාවට ඕඩර් කරේ. ඒ කියන්නේ ගොඩක් වෙලාවට කේක් වලට ඕන කරන බඩු තමයි ඕඩර් කරන්නේ. ඉතින් දැන් මොකද ඒකට ඇත්තටම ලොකු ඩිලිවරි කොස්ට් එකක් ගෙවන්න වෙනවානේ. ඉතින් ඒක නිසා දැන් මෙන්න මේ ඇප් එකට පුරුදු වෙලා තියෙනවා. ඉතින් ඔයාලා දන්නවා හැමෝම දැන් ලංකාවේ ගොඩක් අය පාවිච්චි කරනවා තේමු ඇප් එක. ඉතින් ඒ හරහා තමයි ගොඩක් වෙලාවට මට අවශ්‍ය කරන දේවල් ගෙන්න ගන්න. ඉතින් මං ගොඩාක් ආස කරන දේවල් තමයි මෙන්න මේ බෑග්ස් ගොඩ පිරලා තියෙන විතර මේස්සේ. ඉතින් ඒකෙන් බෑග්ස් දෙකක් කලින් ඕපන් කරා. ඉතින් ඒක ඇත්තටම ඉවසගෙන ඉන්න බැරිම තැන ඕපන් කරා. ඉතින් ඒ දෙකේ තිබ්බේ මොනවද කියලා වගේම මෙන්න මේ කඩලා නැති පැක්ස් වල මොනවද තියෙන්නේ කියලා තෝරනද. ඔයාලත් එක්ක ෂෙයා කරන්න යන්නේ. ඉතින් ඔයාලා තාසයිනේ මේ දේවල් බලන්න. ඉතින් අපි බලමු මොනවද මේ ඇතුලේ තියෙන්නේ කියලා. එහෙනම් දැන් අපි බලමු මේ ඇතුලේ මොනවද තියෙන්නේ කියලා. ඉතින් ඇත්තටම මම මෙතන දැන් හැම සතියේටම කියන්නේ ගොඩක් වෙලාවට වැඩ ඉවර වෙලා ඉතින් ෆ්‍රී වෙලාවක් හම්බුනහම මෙන්න මේ ඇප් එකට ඇබ්බැහි වෙලා තියෙන. ඉතින් මම අද වෙද්දි ගොඩාක් ඕඩර්ස් ගෙනල්ලා තියෙනවා තේමු ඇප් එක හරහා. ඉතින් මම ඕඩර් කරපු හැම දෙයක්ම නම් ලස්සනට ආවා. මොකද මම පොඩ්ඩක් ඒක ගැන සර්ච් කරලා බලලා තමයි කලින් ඕඩර්ස් දාන්නේ. ඉතින් අර දැක්ක ගමන් එකපාරට ඕඩර්ස් දාන්නේ නෑ ඇත්තටම. ඉතින් ටිකක් හොයලා බලලා ගන්න නිසා වෙන්නේ නැති. අද වෙනකන් ඉතින් වැරදිලා නැහැ. ඉතින් අපි බලමු ඉක්මනට කතා කරන අතරතුරදී මොනවද මේ වතුරේ තියෙන්නේ කියලා. ඉතින් ඉස්ලාම් පැක්ස් ටික අපි මේ පැත්තෙන් තියමු. පහසු වෙන එතකොට මොනවද තියෙන්නේ කියලා අපිට හොයාගන්න. ඉතින් කතරකුත් ගමු. මොකද පැකේජස් ටික කඩා ගන්න පහසුයි. ඉතින් මෙන්න මේ විදිහේ එක පැක් එකක් තියෙනවා. අපි බලමු. එකෙන් කපමු නේද? මොනවද ඇතුලේ තියෙන්නේ කියලා. ඉතින් මම ගොඩක් ආස කරන දේවල් නෙමේ ඇතුලේ තියෙනවා කියලා කිව්වේ. ඉතින් ආස කරන්නේ මොනවද කියලා බලමු නේද? හරි. උකුත් නැහැ. හරි. මෙතන මම කට එකක් ගෙන ගත්තා. ඔය එහෙම කපන්න පුළුවන්. ලස්සන කට එකක් ගෙනගෙන තියනවා මෙන්න මේ කට එක. ඊට පස්සේ මෙන්න මේකත් මට මතක හැටියට මගේ මේ පැන්ට්‍රි එකේ ලාච්චු තියෙන්නේ. ඉතින් ඒවල අර යටට මම පේපර්ස් දාලා තියෙනවා. නමුත් මට හිතුණා මේක හොඳ වෙයි කියලා. මොකද මේ වතුරට එහෙම කිසි ඩැමේජ් එකක් වෙන්නේ නැති නිසා මම හිතනවා මේක හොඳ වෙයි කියලා. ඉතින් දාලා බලමු. මම ඔයාලට මේ මගේ කේක් රූම් ටූර් එකක් අරන් එනවා කියලා හිතුවට මට ඇත්තටම අරන් එන්න බැරුව ගියා. වෙලාවක් තිබුණ නැති නිසා මම ඉතින් ඒකත් ඉක්මනින්ම ඔයාලත් එක්ක ෂෙයා කරන්න. ඉතින් දෙකක් ඔන්න ඕපන් කරා. ඊට පස්සේ ඇත්තටම අපි ගොඩක් වෙලාවට වැඩ කරනකොට ගොඩක් වෙලාවට හිටගෙන ඉන්නවානේ. ඒක නිසා මම මේ ටිකක් හොය හිටියා. මෙන්න මේ වගේ පොඩක් අර පංච් ගතිය තියෙන මේ සෙරප්පු දෙකක්. ඉතින් මම ළඟ තිබුණා කලින් දෙකක්. නමුත් මේක දැක්ක නිසා මේ කලර් එකටත් ආස නිසා මම ඉතින් මේකත් ඕඩර් කරා. මෙන්න මේකත් ඇවිල්ලා දිනවා. සයිස් එක මම හිතන්නේ හරියි කියලා හිතනවා. බලමු පස්සේ මේක දාලා බලමු. ඊට පස්සේ මේ තියෙන්නේ. ඉතින් ඔයාලා දන්නවා දැන් කේක් හදන අය මේක බලනවා නම් ගොඩාක් වෙලාවට අපිට අවශ්‍යම කරන දෙයක් තමයි මේවා. ඉතින් ගොඩක් වෙලාවට ඕඩර්ස් වලට එනවා. ලංකාවෙත් ඉතින් තියෙනවා. නමුත් ඉතින් සමහරලාට එකපාර මේ වගේ ගොඩක් මං ගෙනලා තියාගන්නවා. මීට කලින් මං AliExpress එකෙන් ඒ වගේම Alibaba එකෙන් සහ Shein එකෙනුත් මේ වගේ සමනල්ලු එක එක පාටින් ගෙන්නගෙන තියෙනවා. ඉතින් මං තේම එකනුත් දැම්මා. මීට කලිනුත් මං තේම එකෙන් ඕඩර් කරා මේවා. දැන් ආයෙත් මම මේ වගේ පැක්ස් දැම්මා. ඉතින් ඒ ටිකත් ඇවිල්ලා තියෙනවා. ආයේ අතරේ මෙන්න මේ වගේ කට සෙට් එකක් ඇවිල්ලා තියෙනවා. මේක අර ස්පයිඩර්මෑන් අතර මට හරියටම අයිඩියා එකක් නැහැ මොකද්ද කියලා. මෙන්න මේක ඔයාලා දැක්කොත් ඔයාලට අයිඩියා එකක් තියෙයි. මෙන්න මෙහෙම තියෙන කට සෙට් එකකුත්
මම ඕඩර් කරා. මොකද මම ඇත්තටම මම ළඟ ගොඩක් වෙලාවට කටර්ස් නැහැ. මොකද මම සමහරලාට ගොඩාක්ම මම හදන්නේ හෑන්ඩ්මේඩ් ටොපර්ස් නේ පාවිච්චි කරන්නේ. කියන්නේ අතින්ම තමයි කට් කරලා නයිෆ් පාවිච්චි කරලා ටූල් පාවිච්චි කරලා තමයි හදන්නේ. ඉතින් දැන් මං හිතුවා දැන් මට අතින් හදලා පුරුදුයි. ඉතින් මං හිතුවා මට දැන් ටිකක් අප්ඩේට් වෙලා කටර්ස් පැත්තට ටිකක් ගියොත් හොඳයි කියලා. ඉතින් ගොඩක් වෙලාවට මම දැන් අවුරුදු කීපයක් වෙනවා කේක් හදාන්න අරගෙන. ඉතින් කටර්ස් පාවිච්චි කරේම නැති තරම්. ඉතින් දැන් ඔන්න ටික ටික ඒ පැත්තට පුරු වෙන්න යන්නේ. හරි. ඔන්න මේ පැක් එකේ තිබුණේ ඒ ටික තමයි. මේ ටික තමයි ඒ පැක් එකේ තිබුණේ. ඔන්න ඉතින් ඒ ටිකත් ඒ පැත්තෙන් තිබ්බා. ඊට පස්සේ තව පැකේජ් එකක මම හිතන්නේ මේක මම ඕපන් කරපු පැකේජ් එකක තිබුණු එකක්. බලමු මේකෙත් මොනවද තියෙන කියලා. සද්ද ඇහෙනවා. මම දන්නේ නැහැ මේක කැඩිලාද දන්නේ නැහැ. තියෙන ඒවා නිකන් සිල් කාලා සද්ද ඇහෙනවා. ඇත්තටම දැන් මතකත් නැහැ මොනවද කියලා. මොනවද? බලන්න ඔයාලා කියන්නකෝ මේක මම මොකටද අරන් තියෙන කියලා. මෙන්න මේ වගේ ස්ටික්කුත් තියෙනවා. මේක මේ ඉතින් මේ ඔයාලා බලන්න කියන්නකෝ මේක මම මොකටද අරන් තියෙන්නේ කියලා. ඉතින් ඇත්තටම අපි ගොඩක් වෙලාට බන්චස් හදනවා. ඒ කියන්නේ ෆ්ලවර් බන්චස්, චොක්ලට් බන්චස්. ඉතින් මේක මම ඊට කලින් මම ෂේන් එකකිනුත් ගෙනගෙන පාවිච්චි කරලා තියෙනවා. ඉතින් මට ඕන වුණා මේ වගේ පැක් එකක්. මේක ඇතුළට අර ගෝල්ඩ් පාට මේ බෝල් එක මොකද්ද? ෆෙරෝ රොචර් එක. අපිට මේක ඇතුළට දාලා මේ විදිහට වහලා මේ චොක්ලට් එකට කිසි දැන් අපි ගොඩක් වෙලාට කරන්නේ චොක්ලට් එකට ස්ටික් එක ගහන. ඉතින් එතකොට චොක්ලට් එකට හානි වෙනවනේ. එහෙම නැතුව මේකට දාලා මෙහෙම ස්ටික් කරලා අපිට ලස්සනට arrange කරගන්න පුළුවන් වෙන තමයි මේක තියෙන්නේ. ඉතින් මම ඒකෙන් පැක් එකකුත් ගත්තා. ඒක තමයි සද්ද ඇහෙලා තියෙන්නේ. මම හිතුවා ඇත්තටම බින්දිලා කියලා මොන හරි ගෙනම්පු එකක්. පිළිවෙලට කඩන්න මේ ඉවසිල්ලක් නැහැ. පිළිවෙලට කඩා ගන්නවා කියවක නිකන් හීනයක් වගේ. ඒක නිසා හොම්ම කැඩුවා. මේකත් කට සෙට් එකක් තමයි මේ මට අයිඩියා එකක් නැහැ මොකටද ගත්තේ කියලා. නමුත් කට සෙට් එකක් කියලා මට පේනවා මේක. ඒත් එක්කම මෙතන තියෙනවා රේන්බෝ කට සෙට් එකක් මෙන්න මේ විදිහට. ඊට පස්සේ මෙන්න මෙහෙම තියෙන මේ කොළ වර්ග එහෙම කපනකොට අපිට උමනා වෙනවා. ඉතින් එහෙම එකක් තියෙනවා. ඊට පස්සේ මෙහෙම මේ මල් හදද්දි අපිට රෝස මල් එක තියෙනවා. ඒත් එක්කම ඊට පස්සේ අර චෙස් බෝඩ් එකේ ඉත්තන්ගේ විදිහට හදන්න පුළුවන් මෝල්ඩ් එකක් තියෙනවා. මේකට චොක්ලට් එහෙම දාලා අපිට හදන්න පුළුවන්. ඉතින් මම ළඟ කලින් එකක් තිබුණා. නමුත් ඒක දැන් ඩැමේජ් වෙලා නිසා මම ආයෙ ඕඩර් කරා මේ වගේ එකක්. එකක් තියෙනවා. ආයෙ පැක් එකෙත් තියෙනවා සමනල්ලුන්ගේ පැකේජ් එකක්. ඒක නම් පින්ක් කලර් එකක්. ඒක එකටම මට හිතෙන එකටම තියෙනවා. වෙන වෙන අරකේ තිබුණේ වෙන වෙනමනේ. දැන් මේකේ එකම සෙට් එකක් එකට දාලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහේ සෙට් එකක් තියෙනවා. ඊට පස්සේ මේක පයිපින් බෑග්ස්. මේකේ පයිපින් බෑග් තියෙනවා. ඊට පස්සේ මට මෙන්න මේ වගේ එකක් ඕන වුණා ගෝල්ඩ් පාට ලයින් ටිකක් අර ඩෙකරේෂන් වලට ලස්සන වෙන්න. ඉතින් ඒක දැකලා දැම්මා. බලමු පාවිච්චි කළා හොඳද දන්නේ නැහැ. ඊට පස්සේ මල් හදද්දී ඕන වෙන නිසා මෙන්න මේ වගේ බඩ්ස් දාගත්තා. ඉතින් මේ චූටි බඩ්ස්. ඉතින් ඒකත් ඇවිල්ලා තියෙනවා. හිම විදිහට කපා මේ ගන්න පුළුවන් මෝල්ඩ් එකක්. යුනිකෝර්න් ගේ විදිහට මෝල්ඩ් එකක් වගේම මෙතන කොහොමද මේක? මේකේ මේ අර හાર્ට්ස් විදිහට තියෙන කට එකක්. ඉතින් මේක තිබෙත් එච්චර තමයි. චුට්ටක් පැත්තකින් කඩලා බැලුවා මොකනවාද තියෙන්නේ කියලා. දාපුව මතකත් නෑ. ගොඩක් දාපු නිසා ඇත්තට මට හරියට මතක නෑ මොනවද තිබ්බේ කියලා. හරි. මෙතනත් මේකත් අර චොක්ලට් හදන්න පුළුවන් මෝල්ඩ් එකක්. මේ වගේ කීපයක් තියෙනවා. මේකත් මට දැකලා ආස හිතුණා. මේක රෝස මල වගේ චොක්ලට් හදන්න පුළුවන් මෝල්ඩ් එකක් තමයි මේක. පාර මම පින්ක් කලර් එක තිබිලා ගත්තා. ඉතින් ඒක තියනවා. ඒත් එක්කම මෙතන මේ පුංචි බබාලගේ එහෙම කේක්ස් හදනකොට මම හිතුවා මේක වටිනවා කියලා. ඉතින් මම ඒකත් අරගෙන තියනවා. ඊට පස්සේ මේක ඔයාලා ඉතින් දන්නවනේ සිලිකන් මෝල්ඩ් එකක්. අපිට ඇන්තූරියම් මල් එහෙම හදනකොට ෆ්ලවර්ස් එහෙම හදනකොට ඉතින්
ඔයාලා දන්නවා මම මේ ඉන්න වටපිටාවේ මේ තියලා තියෙන හැම මලක්ම sugar flower වලින් හදපු ඒවා තමයි මේ හැමතැනම තියෙන්නේ. ඩෙකොරේට් කරලා තියෙන ඒ වගේ. ඉතින් ඒ විදිහට මේ අන්තරියම් මල හදන්න ඕන කරන මෝල්ඩ් එකක් තමයි මේ තියෙන්නේ. ඊට පස්සේ තියෙනවා දැන් සාමාන්‍යයෙන් අපි ගොඩක් වෙලාවට කේක් වලට ගහනකොට print out අරගෙන එන ගොඩක් දේවල් අපි තියානේ. දැන් අවුරුදු 18 21 වගේ බර්ත්ඩේ සමරනකොට මේ වගේ ඒවා තියෙනවා. ඉතින් මං හිතුවා මේක හරි වටිනවා කියලා චොක්ලට් වලින්ම හදලා තියන්න. ඉතින් ඒකත් මං අරගත්තා. ඊපස්සේ මේ වගේ මෝල්ඩ් තියෙනවා. අනේ cute හැබැයි cute pink color එකක්මයි. මේක කේක් ස්ටෑන්ඩ් එකක්. මේ වගේ සෙට් එකකුත් දැකලා දැම්මා. එහෙම කියලා තමයි ගත්තේ. නමුත් මට හිතුණා පුංචි ළමයිව වහනවා වගේ එකක් තමයි මේක. ඉතින් ඒ වගේ එකක් මේක පාර ගත්තා නම් හොඳයි කියලා. නමුත් මේ කේක් එකක් වහලා මේ මැස්සන්ගෙන් එහෙම දැන් කොහොමද ඉතින් මැස්සෝ එන්නේ නැහැ කේක් රූම් එක ඇතුළට. නමුත් අපි පෙරසුදනමත් තියෙනවනේ. ඉතින් ඒක නිසා මම මේ වගේ එකකුත් ඔන්න අරගත්තා. හැබැයි මෙන්න මේ වගේ කට එකක් මේ කුකීස් එහෙම හදනකොට පුංචි බබාලට එහෙම මං හිතලා ඉස්සරහට ඕඩර් සෙයි කියලා හිතාගෙන මං ගත්තා. ඉතින් ඒක තියෙනවා මේවත් එක විදිහේ කටර්ස්. ඊට පස්සේ මට රෂියන් නොසල් කීපයක් අවශ්‍ය වෙලා තිබුණා. මං හිතන්නේ ඒ ටික තියෙනවා මෙතන. මේකත් සිලිකන් මෝල්ඩ්ස්. මෙන්න මේ වගේ සිලිකන් මෝල්ඩ් තියෙනවා. මේකත් සිලිකන් මෝල්ඩ් එකක්. ඉතින් ඇත්තටම සමහර ඩිසයින් මේ දැන් මේ වගේ එකක් එහෙම මට ඇත්තටම ලංකාවේ හම්බ වෙලා නැහැ. කියනවත් නැහැ. හැබැයි චූටි. අනේ. ඉතින් මෙන්න මේ වගේ මැට් එකක්. ඉතින් ඔයාලා දන්නවනේ අපි මේ ලේස් එහෙම හදනකොට sugar ලේස් හදනකොට මේ වගේ මැට්ස් අපි පාවිච්චි කරනවා කියලා. ඉතින් ඒ වගේ මැට් එකක් තියෙනවා. එකක් මොකද ෆුට්බෝල් ඒ වගේ ඒ සෙට් එකක්ම තියෙනවා මෙතන. ඒ මෙතන එනවා සමනල්ලුන්ගේ ටොපර්ස්. ඉතින් ඒවත් තමයි වැඩිපුරම දාලා තියෙන්නේ මේ රෝස පාට. මේ දෙක තමයි ඉතින් ගොඩක් වෙලාවට යන්නේ. ඉතින් ඒක නිසා මම මේ දෙකත් ඕඩර් කරා. මෙන්න මේ ටොපර්ස්. ඉතින් මෙන්න මේ ටොපර්ස් උත් දැක්කලා මම ඕඩර් කරා. මේක මම හිතන්නේ ඔෆර් එකක් තිබුණා. ඉතින් මම ඒක නිසා මේ සෙට් එකත් ඕඩර් කරා. ඉතින් මේ ටික මෙන්න මේ සෙට් එකෙත් තියෙනවා මේ විදිහට ටොපර්ස්. මේකෙත් තියෙන ටොපර් සෙට් එකක්. ඉතින් ඒ ටික දාවලිනුත් මෙතන ටොපර්ස් දාලා තියෙනවා. ඊට පස්සේ මෙන්න මේ වගේ අයිටම් එකක් දැක්ක අපිට මූණ එහෙම ස්ක්‍රබ් කරනකොට මේක වටිනවා කියලා හිතනවා. අර කොෆි ස්ක්‍රබ් එහෙම කරනකොට හරි ලේසියෙන් කරගන්න පුළුවන්. සින්ඩරෙල්ලාගේ වගේ කේක් ආවොත් ලේසි වෙයි කියලා මෙන්න මේ වගේ සපත්තුවක් දාගත්තා. චූටිම සපත්තුවක්. හැබැයි කොහොමදයි? මේක හැං කරන්න පුළුවන් දෙපැත්ත නේද? මෙන්න මේ වගේ වොච් එකක්. කියන වොච් එකක් නෙමෙයි ලස්සනට. ඉතින් වීඩියෝස් එහෙම කරනකොට ලස්සනට බෑග්ග්‍රවුන්ඩ් එකට එහෙම ලස්සනට තියාගන්න පුළුවන් විදිහට මෙන්න මේ වගේ කේක් වල කප් කේක් එකක් තමයි ඕඩර් කරලා තියෙන්නේ. ඉතින් ඒක හිතන හොඳටම සේෆ්ටි එකේ පැක් කරලා දෙනවා. ඉතින් ඒ අදිනොත් ග්‍රේට් ලකුණු දෙන්න පුළුවන්. ඉතින් මං හිතනවා අද වීඩියෝ එක ඔයාලා එන්ජොයි කරන්න ඇති කියලා සහ සතුටු ඇති කියලා මොනවාද මං අරගෙන තියෙන දේවල් කියලා. මොකද කේක් හදන අයට විශේෂ දේවල් තමයි මං අරගෙන තියෙන්නේ. ඉතින් හරියම ප්‍රයිස් එකත් හොඳ සාධාරණ මිලක් තියෙනවා ලංකාවේ අපි ගන්නවට වැඩිය. ඒකෙන් අපිට මේ shipping cost එකකුත් නැතුව ඕඩර් කරගන්න පුළුවන්. ඉතින් අලුතෙන් කේක් හදන්න යන අයට, ඒ වගේම දැන් කේක් හදන අයට එහෙම හරියම පහසුවෙන් ඔන්න ඕඩර් කරලා ගන්න පුළුවන්. ඒ විතරම මං ඕඩර්ස් දානවා. කේක් බඩුම තමයි ගොඩාක් දාන්නේ. මොකද මං ඒකට ආස නිසා මං හිතන්නේ මගේ වෝල් එකට ගියාම එන්නේ කේක් බඩුම තමයි. කියන්නේ සිලිකන් මෝල්ඩ් ඒව තමයි එන්නේ. අලුත් දේවල් එනවානේ. ඉතින් මෙන්න මේ විදිහට ඉතින් විවිධ අලුත් දේවල්
තියෙනවා. ඒ දේවල් අපි try කරලා බලන්න ඕනේ. අපි හැමදාම එකම විදිහට නෙමෙයි අපි අලුත් වෙන trend එකත් එක්ක අලුත් දේවල් හොයන්න ඕනේ. ඉතින් ඒ දේවල් වලට මම හිතනවා මේවා වටී කියලා. ඉතින් මේවට මුදල් වියදම් කරලා ගත්තට පාඩුවක් නැහැ කියලා මට හිතුණා. ඉතින් මෙන්න මේ විදිහට තමයි මම බඩුව අරන් තියෙන්නේ. ග්ලාස් වගේ දේවල් දාපු නැති නිසා මම දන්නවා ග්ලාස් නැහැ කියලා. හරි කියුට් ඒක. මේක මේ මම හිතනවා මේ ඔය මේක ඇත්තටම මම දැක්කලා ඕඩර් කරේ මේ ඕඩර්ස් කරන්න නෙමෙයි. මේක මට දැන් ඔය කාට හරි gift එකක් දෙනකොට මම gift එකක් දෙනකොට කෙනෙක්ට කේක් සම්බන්ධ මොන හරි එතකොට මම ගොඩක් වෙලාට අර තිරමුසු ඒවා කරනවා. ඉතින් ඒ වගේ දේවල් කරනකොට මම හිතුවා ලස්සනට මේක arrange කරලා දෙන්න පුළුවන් කියලා අර කිස්සනයි ඒක. කලර්ස් එහෙම හරි ලස්සනයි. දැන් මේ පැත්තට එනවා මේ වඩ ටික. ඊට පස්සේ මේකෙත් තියෙනවා එක එක molds. එක එක ඒවා මේ චූටි චූටි කප් කේක් එහෙම අපි ඩෙකෝස් කරනකොට මේ balls. එක එක මේ borders. මේක ඇත්තටම මගේ අතින් වැරදිලා දැම්මේ. මේක මට කලින් අවුරුදු කිහිපයකට කලින් කෙනෙක් මේ gift එවන අතරේ මේ වගේ දෙයක්ත් එවලා තිබුණා. මේ වගේ mold එකක්. ඉතින් මේ මම ඒක දැන් වැරදිලා දාලා මම පස්සේ තමයි මීටරුනේ මේ වගේ එකක් තියෙනවා කියලා දැන් දැක්කම. ඉතින් ඒක තියෙනවා. ඒත් එක්කම මේ වගේ එකක් තියෙනවා. මේක මේ අර ලව් කියලා තියෙන mold එකක්. මේව මම හිතන්නේ රේසින් කරන අයට ඊටි පන්දම් හදන අයටත් වටිනවා. කේක් වලට විතරක් නෙමෙයි. ඒවලත් මම හිතනවා මේ වගේව වටිනවා කියලා. ඉතින් ඒ ටික තමයි ඒකේ තිබ්බේ. ඊට පස්සේ ඊළඟ මං කොනේ පැක්ස් දෙකක් මං කඩලා බැලුවා කියලා. ඒ ටිකේ තිබ්බ දේවල් මෙතන තියෙනවා. ඒ ටිකත් මම ඕපන් කරලා පෙන්නන්නම්. පැක් දෙක නම් මං කැඩුවා. හරි. මෙන්න මේ වගේ එකක්. මම මේක පාවිච්චි කරන්නේ නම් ගොඩක් වෙලාවට ඔය එක එක චුටි චුටි items දාන්න. දැන් ඔය ගොඩක් අයිට ඉතින් ඕන වෙනවා නේ. ඉතින් pins, alpenity, nozzles දාන්න හොඳයි. ඉතින් ඒ වගේ දේවල්ට මේ වගේ එකක් පාවිච්චි කරන්න. ඊට පස්සේ මෙන්න මේකත් මේක අර craft work කරන pen එකක් gold color එකකින් එහෙම paint කරන්න පුළුවන් pen එකක්. ඉතින් ඒකත් මම ගත්තා. ඊට පස්සේ මෙතන තව craft වලට ගන්න pen එකක් තිබුණා. ඉතින් මම ඒකත් ගත්තා. ඊට පස්සේ තව එකක් තිබුණා මේ craft pen එකක්. ඒකත් මම ගත්තා. ඉතින් ඒ ටික තමයි ඒ පැක් එකේ තිබුණ එක කොටසක්. හරි. ඊට පස්සේ තව පැක් එකක්. ඒ කියන්නේ මේ පැක්ස් වලම තමයි මේවා තිබුණේ. මම එකට බෑග් එකකට දාගත්තා. මේ කීප එක බෑග්ස් තිබ්බේ වල. දැන් ඊට පන්දම් සෙට් එකක් මම ලංකාවෙන් ගත්ත ටිකක් ලොකු ඒවා. ඉතින් පොඩි සෙට් එකකුත් තිබුණා. නමුත් ලංකාවේ ඉක්මනටම හොයාගන්න අමාරුයි සමහරලාට නෑ කියනවා. ඉතින් මම ඒක දැකලා ඒකත් මම මේකෙදි ඕඩර් කරා. ඊට පස්සේ මෙන්න මේ වගේ ඔයාලා දන්නවනේ ඉතින් මේවා නම් අපිට නැතුවම බැරි දේවල් නේ කේක් ලස්සන කරන්න. ස්ටෙන්සිල් වර්ක් එහෙම අපි පාවිච්චි කරන විට මෙන්න මේවා ඉතින් පාවිච්චි කරන්න පුළුවන්. පොත් හදනකොට ඕන වෙන ඒවා. ඒවා ඉතින් අරන් තියාගන්නවා ඕන වෙලාවට පාවිච්චි කරන්න ලේසි වෙන. හරි. එකම තව තියෙනවා. මොකක්ද මේක? මේක මේ රේසින් වලට ඕන කරන එකක්. ඉතින් මම ඔය චූටි මගේ දේවල් මම පිට ආයගේ දේවල් නෙමෙයි මගේ සමහර චූටි දේවල් මම අර ඉස්සර ක්‍රාෆ්ට් වැඩ කරපු නිසා ඒ ගැන චුට්ටක් විතර දාන නිසා මම ඉතින් චූටි දේවල් හදනවා. ඉතින් ඒකට මම හිතුවා මෙන්න මේ මොල්ඩ් එක වටිනවා කියලා. ඉතින් ඒකත් මම ගත්තා. ඊට පස්සේ මෙතන මොනවද තියෙන්නේ? මේ අපි දැන් අර කැමට ගන්න කියන්නේ එඩිබල් ගෝල්ඩ් මේ ලීෆ් එහෙම අපි පාවිච්චි කරන්නේ කියන්නේ දැන් අර ගෝල්ඩ් පාට කොළ එක පාට ඉතින් ලංකාවේ ගොඩක් වෙලාට ගෝල්ඩ් පාට තමයි මේ පාවිච්චි කරන්නේ. නමුත් ඉතින් සිල්වර් එතකොට මේ තව එක කලර්ස් වලින් ඒ සෙට් එකක් තියෙනවා. එතකොට මෙතනත් රෂියන් නොසල් සෙට් එකක් තියෙනවා මෙතන. ඊට පස්සේ මේ කේක් පොප්ස් හදනකොට මේක පහසු වෙන්න මම මෙන්න මේකත් ගත්තා. ඉතින් ඒකට මෙන්න මේ වගේ ෆුඩ් සෙට් එකකුත් ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ සෙට් එක තමයි ඒකේ තිබුණේ. ඊට පස්සේ තව බටර්ෆ්ලයිස්ලා තිබුණා ඒකෙත් පින්ක් පර්පල් කලර් එකෙන්. ඒ ටික තමයි මේ තියෙන්නේ. ඉතින් ඔයාලට වෙනදේ මම වැඩිපුර බලන තියෙන වෙන මෙයාලව තමයි. මොකද මට ඒක කොච්චර තිබුණත් මදියානේ. ඉතින් කියන්නේ කේක් ලස්සන කරන්න. ඉතින් අර මේ හැම වෙලේම shops වලට යන්න ඕනෙත් නැහැ නේ. ඒක නිසා ඒක වටිනවා කියලා හිතුවා. ඊට
ඊට පස්සේ මැට් එකක් ඕන වුණා මට මේ ක්‍රෝන්ස් හදන්න. මොකද මේ මල්ලක මැට්ස් කිහිපයක් තියෙනවා. නමුත් මේක මම හිතුවා හොඳට තියෙයි කියලා. ඉතින් මෙන්න මේ වගේ මැට් එකකුත් මම ගත්තා. ඉතින් ඊට පස්සෙත් මෙතන තියෙනවා තව ස්ටෙන්සිල් වලට පාවිච්චි කරන. මොකද ස්ට්‍රක්චර්ස් හදනවා ගොඩක් වෙලාවට මම. ඉතින් ඒක නිසා මේක ඕන වෙයි කියලා හිතලා ඒකත් ගත්තා. ඊට පස්සේ තව කෙනාවා මේක අර හැරි පොටර්ගේ මේ ලෝගෝ එක ඉතින් ඒක තිබිලා මම ඒකත් ගත්තා. ඊට පස්සේ ස්කේපර් තමයි මට නැත්තුම බැරි. මොකද මේ මට අතට හුරු වෙච්ච ස්කේපර් කිහිපයක් තියෙනවා. මට ඒවා නැති වුණොත් හරි අපහසුයි. ඒ කියන්නේ උණ දෙකට හුරු වුණාම ඉතින් එහෙමනේ. ඉතින් මේ වගේ ස්කේපර් සෙට් මේක පටන් මේක මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. මේ ෆ්ලැට් එකක් නෙමෙයි. මේ වගේ ඩිසයින් තියෙන ස්කේපර් සෙට් එකක්. සෙට් එකක් කියන්නේ මේකේ නම් තියෙන එකයි. මම ඊට කලින් පාර මේ සෙට් එකක්ම ගෙන්න ගත්තා. ඉතින් ඒකක් තියෙනවා. ඊට පස්සේ මේක මේ ගිෆ්ට් බොක්ස් එකක් හදන්න පුළුවන් විදිහට තමයි මේක තියෙන්නේ. කොටුවට ලස්සනට හදලා අතුරට අපිට එක ලස්සන දේවල් දාලා එහෙම මේක ගිෆ්ට් බොක්ස් එකක්. ඉතින් මේක දැකලා මේකත් ගත්තා. මං හිතුවා වටි කියලා. ඉතින් ඒකත් ගත්තා. හරි මහන්සියි. ඊට පස්සේ මෙන්න මේ රෝල. මේකත් ඒ කියන්නේ මගේ මේ බඩු එහෙම තියලා තියෙන මේ රැක් එකක් තියෙනවා රාක්කයක්. ඉතින් ඒකේ මේ ලස්සනට මං කොළ එලලා තියෙන. නමුත් මම වයිට් කලර් එකට ගොඩක් ආස නිසා ඉතින් මං හිතුවා මේකත් හොඳට තියෙයි කියලා බලමු. මේක දාලා මන් දන්නේ නැහැ හොඳට තියෙයිද කියලා. මම දාලා ඉවර වෙලා මේ ඔයාලට කියන්න හොඳද කියලා. ඊට පස්සේ මේක මං ගොඩක් ආසාවෙන් මේ ගත්ත එකක්. මේකත් මං ෂේන් එකේ බල හිටියා ගන්න කියලා. නමුත් මේ බැරි වුණා. ඒ කියන්නේ සෝල්ඩ් අවුට් වෙලා තිබ්බා. ඉතින් මේක කොහොම හරි ඕන තේමකින් හොයාගත්තා. ඉතින් මෙන්න මෙහෙම ඔයාලා දන්නවනේ මේක අපිට හරි ලේසි. මේක මෙහෙම දාලා චොක්ලට් ඩ්‍රිප් එක දාලා දෙනවා. අයිසින් කරලා දෙනවා. අයිසින් පුරව ගන්න. ඉතින් කෝප්පයක් ගන්නට පාවිච්චි කරන්න පුළුවන්. ඒකට අවශ්‍ය නොන් සර්ටික මේක ඇතුලෙන් දාගෙන ලේසියෙම අර පිළිවෙලකට වැඩක් කරන්න පුළුවන්. ඉතින් මේකත් මම මේ විදිහට අරගෙන තියෙනවා. ඊට පස්සේ මෙන්න මේක නම් ඔයාලට පේනදි බලනකොට මොකක්ද කියලා. මගේ පුංචි වැඩක්කට තමයි මම මේක ගත්තේ. මේක මම හොය හිටියා. ඉතින් මෙන්න මේකත් අරගෙන තියෙනවා. ඉතින් බලමු මේකෙන් එන වැඩේ මොකක්ද කියලා. ඉතින් මේක අර තියෙන රට තමයි මම දැකලා තියෙන ලංකාවේ දැන් දැකලා තියෙන ගොඩක් කාලෙට. නමුත් මේකේ ලස්සන වැඩක් කරන්න තමයි හිතාගෙන ඉන්නේ. ඉතින් මං වීඩියෝ එකක් අරන් ඉන්නම්. මේකේනොත් ගන්න දැන් ඒකත් ඇවිල්ලා දෙනවා. කපුලන්නේ කොහමද? මෙහෙම කරනවා. හැබැයි මේක මේ හිල් කරගන්න තු තියාගන්න. වැස්ස ඉතින් යන්නේ නැහැ නේද මේකේ කොහොම? ඉතින් ඔන්න ඒකේනොත් ලස්සන වැඩක් ඉස්සරහට එනවා. ඒ තව පැකේජ් එකක් තියෙනවා. මේක නම් මම අර කඩපු පැක් දෙකේ තිබ්බ ඒවා තමයි මම එකම මේකකට දාගත්තේ. ඒකෙත් තියෙන ස්ටෙන්සිල් මෙන්න මේ විදිහේ ස්ටෙන්සිල් මෙන්න මේ විදිහේ ස්ටෙන්සිල් එක ලස්සන විදිහට මේකත් ඒ විදිහට ආපු ස්ටෙන්සිල් එකක් මේ තියෙන්නේ. මේ දැන් ස්ටෙන්සිල් කර ගොඩක් අය සමහරලාට දන්නේ නැත්නම් ඉතින් මේ තියෙන කේක් වලට මෙන්න මේ විදිහට විවිධ විදිහට අපේ ලස්සන කරන්න පුළුවන්. ඒත් එක්කම මෙතන බටේකුත් ඇවිල්ලා තියෙනවා. මොකද්ද මේකත් ඒ විදිහට ආපු ස්ටෙන්සිල් එකක්. මේක ස්ටෙන්සිල් එකත් එක්ක තව මේ අර එන විදිහට ලස්සනට මං හිතන්නේ එහෙම එකක් වගේ කියලා මං හිතනවා. මං ඒකිනුත් කරලා බලමුකෝ අපි මොකද තියෙන්නේ කියලා. ඒකට ගත්තා මෙන්න මේක මේ මං හිතුවා මේකත් පටි කියලා. ඉතින් ඒකත් ගත්තා. එච්චරයි ඒකේ තිබුණේ. ඊට පස්සේ තව මේ වගේ බොක්ස් එකක් තියෙනවා. ඒ වගේ මං කියන්නේ බෝල්ස් නම් මම නිතරම ඕඩර් කරනවා. මෙන්න මේ බෝල්ස් මේ ග්ලිටර් බෝල්ස් එහෙම. මොකද මේ බෝලා ගොඩක් වෙලාවට ඕන වෙනවනේ. ගොඩක් අය දැන් ඉල්ලන කේක් වල තියෙනවා මේ බෝල්ස්. ඉතින් ලංකාවේ ගොඩක් වෙලාවට සමහර කලර්ස් හොයාගන්න නැහැ නේ. ඉතින් ඒක නිසා මම මේ ඕඩර් කරා මෙන්න මේ විදිහට. එකේ පුංචි ඒවා නමුත් මෙච්චරම පුංචි ඒවා නැහැ. ඉතින් මේක වටිනවා. අරවත් එක්ක අපිට මික්ස් එකේ ගහන්න පුළුවන්. මෙන්න මේක. බලමු මේක මොනවද තියෙන්නේ කියලා. අන්තිම එක මං හිතන්නේ. අන්තිම පැකේජ් එක. ඉතින් මෙන්න මේකෙත් බලමු මොනවද තියෙන්නේ කියලා. ෂූ කලෙක්ෂන් කියලා ගහලා දෙන. ඒ කියන්නේ සපත්තුවක් තමයි අනිවාර්යෙන් තියෙන්නේ. හැබැයි මං කිව්වට හොඳට ලස්සනට යාලා පැක් කරනවා කියලා සේෆ්ටි එකටම.
අනේ වාව් ලස්සන මේකේ. උසයිද මන්ද මේක දාගෙන යන්න කියලා වැටෙයිද? මේ හරිම ලස්සනයි. මේ කලර් එකේම හරිම ලස්සන මන් දන්නේ නැහැ දැන් මට මේක දාගෙන ඉන්න පුළුවන් වේද කියලා. මේ මම ගොඩක් වෙලාවට මේ ලංකාවෙන් ෂූස් ගන්නවා. නමුත් ඉතින් මේ හරියට මට සෙට් වෙන්නේ නැහැ. ඒ කියන්නේ හීල් එක එහෙම එක්කෝ කැතයි ඒ වගේ බ්ලා බ්ලා ඒ වගේ දේවල් වෙනවා. ඉතින් මන්ට මේක දැක්ක ගමන් ආසෙත් මම ගත්තා. බලමු දාලා බලන්න මොකද මේක දන්නෙත් නැහැ. අර එක එක අරගෙන යද්දි නම් මේක දාන්න වෙන්නේ නැහැ. ඉතින් මෙන්න මේ විදිහට තමයි මේ ෂූ එක ගන්න තියෙන්නේ. ඒකේ මං කිව්වා හොඳට සේෆ්ටි එකට රැප් කරලා තියෙනවා කියලා. එයාලා වෙන වෙනම තමයි ඒවලා තියෙන්නේ. හරියම ඉතින් හොඳට තියෙනවා. හරි. මෙන්න මේ විදිහේ තමයි ඒකේ ෂූ එක තියෙන්නේ. ඉතින් මේක මං ආයෙ පාරක් කලට පෙන්නනවා ලස්සනයි යන්නේ. හරිම ලස්සනයි. ඔයාලටත් මං හිතන්නේ ලොකු ගාණක් වුණෙත් නැහැ. ලංකාවේ මේ වගේ එකක් ගන්නවා නම් ඉතින් ටිකක් ප්‍රයිස් එක වැඩිනේ. ඉතින් ලස්සන හීල් එකක්. ඉතින් මෙන්න මේකත් ගත්තා. ඉතින් මේ ඇත්තටම මට කියලා ඒ කියන්නේ එදිනෙදා පාවිච්චි කරන දේවල් විදිහට මට කියලා මං අරගෙන තියෙන මේ ෂූ එකයි මට මතකයි කලින් මම ෂූ එකක් අරගත්තා මේ මං කරේ හිටගෙන ඉඳි ඉන්න පෙන්නලා මේක ඒක අනිත් එක වැටුණා මෙන්න මේක ඉතින් මේ දෙක විතරයි ඇත්තටම මගේ එදිනෙදා පාවිච්චිය සඳහා මං අරගෙන තියෙන අනිත් ඔක්කොම තියෙන්නේ මේ ගත්තු හැම එකක්ම මං අරගෙන තියෙන්නේ මේ බිස්නස් එකේ වැඩවලට. ඒ කියන්නේ මං ආසයිනේ ඉතින් කේක් සම්බන්ධව වැඩවලට ඉතින් ඒ දේවල් වලට තමයි මේ ඔක්කොම අරන් තියෙන්නේ. අනිතරම පාවිච්චි කරන දේවල් තමයි මම හැමදෙස්සෙම ගන්නෙ. ඉතින් මෙන්න මේ විදිහට තමයි බටර් එක තියෙන්නේ. ඉතින් ඒ වගේම මං අද මට ආපු මං ඕඩර් කළා මට හම්බෙච්ච බඩු ගැන මම මේ ඇත්තටම සතුටුයි. මොකද මේ මගේ කිසිම එහෙම විශේෂයෙන් අඩුපාඩුවක් කියන දෙයක් තිබුණ නැහැ. මේ විදිහට තමයි ඔන්න අද මගේ අන්බොක්සින් වීඩියෝ එක ඔයාලත් එක්ක ෂෙයා කරේ. ඉතින් ඉදිරියටත් මම තව ඕඩර්ස් කීපයක් දාලා තිනවා. ඉතින් ඒවත් ආපුවම මම හිතනවා ඒවත් ඔයාලත් එක්කම පැක් එක දිගහැරලා බලන්න පුළුවන් වෙයි කියලා. ඉතින් ඔයාලා මේ වගේ වීඩියෝස් දිගටම ගෙනාවට කැමති නම් ඒකත් පල්ලෙහෙන් සඳහන් කරන් යන්න. එතකොට මම පුළුවන් වෙලාවට මේ වගේ වීඩියෝ එකක් අරගෙන එන්න try කරනවා. ඉතින් එහෙනම් දිගටම මාත් එක්ක ඉන්න channel එක subscribe කරන්න වගේම තව කෙනෙක්ට බලන්න share කරන්න කියලා ආදරෙන් මතක් කරනවා. ඉතින් ඔයාලා එහෙනම් මොනවද ඉතින් හිතන්නේ කියලාත් පල්ලෙහෙන් දාගෙන යන්න. එහෙනම් අද ගිහින් එන්න. bye